අද අපිට ආරම්භ කරන්න තියෙන්නේ 11 වෙනි පාඩමේ දෙවෙනි කොටස. 2025 පාස්ට් ට්‍රැක් පන්තිය මීඩියා 11 වෙනි පාඩමේ දෙවෙනි කොටස කියන අවසාන කොටස. අපි ඒක පටන් ගමු. අපි කතා කරමින් ඉන්නේ එතකොට 11 වෙනි පාඩම, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා ගැන. ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා කියන එක දැන් ඔයගොල්ලන්ට මුල් කොටස කළා අපි. දැන් ආපු නැති අයට මම හැමෝටම රෙකෝඩින්ග්ස් යවලා තියෙනවා. දැන් අදත් සමහර අය නැහැ. එතකොට ඒගොල්ලන්ට රෙකෝඩින්ග්ස් යවනවා. අනිත් අයටත් හැමෝටම යවනවා. ඒකත් හොඳට බලාගෙන නෝට් එකත් හොඳට බලා ගන්න. දැන් අ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා නැත්නම් මීඩියා ට්‍රෙන්ඩ්ස් කියන ඒවා දැන් අපිට දෙවෙනි කොටස විදිහට තියෙන ශ්‍රී ලංකාවට විශේෂිත වන මාධ්‍ය ප්‍රවණතා. අපි මේ ටික බලමු. ලංකාවට විශේෂිත වන මාධ්‍ය ප්‍රවණතා මොනවද කියන එක. ටියුට් එක නැත්නම් මම දීලා තියෙන නෝට් එකේ මේ විදිහට ෆලෝ කරගෙන මාත් එක්ක ඉස්සරහට යන්න. ශ්‍රී ලංකාවට විශේෂිත වන මාධ්‍ය ප්‍රවණතා මුලින්ම තියෙන හැඳින්වීම කියලා එකක්. මොකක්ද හැඳින්වීම? ශ්‍රී ලාංකේය මාධ්‍යයේ, ඒ කියන්නේ ලංකාවේ මාධ්‍යයේ ක්‍රමික විකාශය හා වර්ධනයේ හේතුවෙන් එහි නව ප්‍රවණතා ඇති වී තිබේ. ඒ කියන්නේ ලංකාවේ මාධ්‍ය ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අලුත් ප්‍රවණතා නිව් ට්‍රෙන්ඩ්ස් ඇවිල්ලා තියෙනවා. මේ සමකාලීන මාධ්‍ය ප්‍රවණතා ප්‍රධාන වශයෙන් තාක්ෂණය, ඒ වගේම ආයතනය, අන්තර්ගතය, ග්‍රාහකයා යන ශේෂ්ඨ හතර යටතේ සාකච්ඡාවට බඳුන්වනද මේ ප්‍රවණතාව වල අන්‍යෝන්‍ය වශයෙන් සහ සම්බන්ධයක් පවතින බව පහත විග්‍රහයෙන් අවබෝධ වනු ඇත. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මාධ්‍ය ප්‍රවණතා කතා කරනකොට පුතේ මාධ්‍යත් එක්ක ඒ විදිහට බැඳිලා තියෙන එකක් තමයි තාක්ෂණය. ඒතර තාක්ෂණය කියන එක තුල ඇතිවන නව ප්‍රවණතා, ඒ කියන්නේ sannivedana තාක්ෂණය තුල ඇතිවන නව ප්‍රවණතා මාධ්‍ය ප්‍රවණතා තමයි. ඒ වගේ මාධ්‍ය ආයතන කියන උතන මාධ්‍ය ආයතන පුතේ මාධ්‍ය ආයතන වල ඇති වෙලා තියෙන ප්‍රවණතා ඒවා මාධ්‍ය ප්‍රවණතා තමයි. අන්තර්ගතය කියන්නේ කන්ටෙන්ට් එක නැත්නම් සංදේශයේ මෙසේජ් එක කියන එක. ඒතර ඒ අන්තර්ගතය තුළ ඇති වෙලා තියෙන ප්‍රවණතා මාධ්‍ය ප්‍රවණතා තමයි. ඊළඟ ග්‍රාහකයා කියන්නේ මාධ්‍ය සංදේශය ග්‍රහණය කරගන්නා කෙනා. එයා පත්තරවල පාඨකයා වෙන්න පුළුවන්. රේඩියෝ වල ශ්‍රාවකයා අසන්නා වෙන්න පුළුවන්. ටීවී වල ප්‍රේක්ෂකයා වෙන්න පුළුවන්. ඒ අයට කියනවා ග්‍රාහකයා. ඒගොල්ලෝ තුළ ඇති වෙන යම්කිසි ප්‍රවණතාවක් ඒකත් මාධ්‍ය ප්‍රවණතා තමයි. ඔය හතර වෙන වෙනම කතා කළාට ඒ හතර එකිනෙකට සම්බන්ධයක් තියෙනවා කියලා තමයි කියන්නේ. එහෙම තියෙන්න ඕනේනේ. මොකද මාධ්‍ය කියන්නේ හරිද? sannivedanaya මාධ්‍ය ඔස්සේ ගිහිල්ලා ග්‍රාහකයා වෙත යනවා කියන්නේ sannivedanaya ක්‍රියාවලියක්. තනි ක්‍රියාවක් නෙමෙයි process එකක්. මේ process එකේ මේ ඔක්කොම තැන් තියෙනවා. තාක්ෂණයක් තියෙනවා, ආයතනක් තියෙනවා, අන්තර්ගතයක් තියෙනවා, ග්‍රාහකයා ඔක්කොම ඉන්නවා. එහෙමනම් මේ අතරේ සම්බන්ධිකුත් තියෙන බව පැහැදිලි. කොහොම හරි එකින් එක බලමු. තාක්ෂණික ප්‍රවණතා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතා වලට ඍජුවම බලපාලා තියෙන්නේ ගෝලීය වශයෙන් ඇතිවෙච්ච තාක්ෂණික ප්‍රවණතා. ඒක ඇත්තනේ. ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඕනම රටක මාධ්‍යවල තාක්ෂණික ප්‍රවණතා බැලුවාම ඒවට ඍජුවම බලපාන්නේ ගෝලීය වශයෙන් වෙන මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතා. හරිද? එතකොට අපි ගෝලීය වශයෙන් වෙච්ච නැත්නම් ලෝක වශයෙන්ම සිද්ධ වෙච්ච තාක්ෂණික ප්‍රවණතා මාධ්‍ය සම්බන්ධයෙන් මොනවද කියලා බලමු. 1. පැරණි ජනමාධ්‍ය නව මාධ්‍ය බවට පත්වීම. ඒ කියන්නේ පැරණි ජනමාධ්‍ය කියලා කියන්නේ අපිට ටීවී රේඩියෝ පත්තර කියන ඒවා නිව් මීඩියා බවට පත් වෙලා තිනවා. බලන්න පල්ලෑ කියවලා. ඒ කියන්නේ මුල්ම ප්‍රමුඛ ප්‍රවණතාවයක් විදිහට සලකන්න පුළුවන් පැරණි මාධ්‍ය නව මාධ්‍ය බවට පත්වෙමින් තිබීම. පැරණි මාධ්‍ය කියලා උතන කියන්නේ පත්තර, රූපවාහිනී, ගුවන්විදුලි කියන සම්ප්‍රදායික ජනමාධ්‍ය. සම්ප්‍රදායික මාධ්‍ය නෙමෙයි ඈ. ඒ වගේ බෙරහඬ, ජනගී ඒ වගේ පැත්තනේ සම්ප්‍රදායික මාධ්‍ය කියලා කිව්වේ. මේ කියන්නේ අර ජනමාධ්‍ය දැන් සම්ප්‍රදායික බවට පත් වෙලා. ටීවී රේඩියෝ පත්තර සම්ප්‍රදායික බවට පත් වෙලා දැන් නිව් මීඩියා සෝෂල් මීඩියා තමයි ඉස්සරහට අවිල්ලා තියෙන්නේ. ඒ නිසා මෙතන මේ කතා කරන්නේ සම්ප්‍රදායික ජනමාධ්‍ය කියන්නේ ටීවී රේඩියෝ පත්තර ගැන ඈ. එතන නවමාධ්‍ය කියලා අපි කියන්නේ Facebook වෙන්න පුළුවන්, Viber වෙන්න පුළුවන්, WhatsApp වෙන්න පුළුවන්, Twitter වෙන්න පුළුවන්. Twitter වලට දැන් කියන්නේ X කියලා ඈ. නිසා එතන X කියලා දාගන්න ඈ. Twitter වලට දැන් කියන්නේ X කියලා. Twitter කියලා හට ලියලත් නැද්ද මන්දා පළ එක හදාගන්න X කියලා දාන්න. Instagram වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් වන සමාජ මාධ්‍ය. අතත්‍ය යථාර්ථය. අතත්‍ය යථාර්ථය කියලා කියන්නේ අතත්‍ය කියලා අපි අදහස් කරන virtual කියන එක. යථාර්ථය කියන්නේ reality. ඒ virtual reality පැත්තෙන් එන මාධ්‍ය ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි
මේ වෙලාවේ සිරීපාදේ නැති වුණත් අපේ සිරීපාදේ ඉන්නවා වගේ අපිට වර්චුවල් හදන්න පුළුවන්. හරිද? ඒතර ඒක තමයි අතත්‍ය යථාර්ථය කියලා කෙනෙකු ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේ වෙනත් උපමාධ්‍ය ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ මාධ්‍ය ඇතුලේ බිහි වෙච්ච තව උපමාධ්‍යයන් ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම තාක්ෂණීය පැත්තෙන් නැත්තම් නිව් මීඩියා, සෝෂල් මීඩියා පැත්තෙන්. ඒවා ඒක එක හේතුවක්. ඒ කියන්නේ පැරණි ජනමාධ්‍ය, පත්‍ර, රේඩියෝ, ටීවී කියන පැරණි ජනමාධ්‍ය සෝෂල් මීඩියා, නිව් මීඩියා බවට පත් වෙලා තියෙනවා. හරිද? ඒ தත්ත්වයට පැමිණීම එක තාක්ෂණික ප්‍රවණතාවයක්. දෙක අන්තර්ජාලය භාවිත කරන්නන් හා ජංගම දුරකථන භාවිත කරන්නන් ඉහළ යාම. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක යූස් කරන එක සහ ස්මාර්ට් මේ මොබයිල් ෆෝන් එක. ජංගම දුරකථන කියලා උතන කියන්නේ පුංචි ෆෝන් එකක් ගැන නෙමෙයි. ඒ ස්මාර්ට් මොබයිල් ෆෝන් එක භාවිත කරන කට්ටිය ඉහළ ගියාම ඒකත් තාක්ෂණික ප්‍රවණතා ගණයට තමයි වැටෙන්නේ. හරිද? ඒ කියන්නේ මාධ්‍යයේ තාක්ෂණික ප්‍රවණතා ගණයට. යටින් කියනවා දැන් ඉහළ ජංගම දුරකථන භාවිතයක් ග්‍රාමීය ප්‍රදේශවල වලත් දැන් තියෙනවා. බොහෝ නිවාස හරහා මාධ්‍ය ප්‍රවේශය සක්‍රිය වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ග්‍රාමීය නාගරික කියලා නෑ. ගොඩාක් නිවෙස් හරහා මාධ්‍ය ප්‍රවේශය සක්‍රිය වෙලා. දැන් යටින් කියනවා සංඛ්‍යාංක. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයත් එක්ක අන්තර්ජාලය බිහි වෙලා ඊට පස්සේ නව මාධ්‍ය නිව් මීඩියා බිහිවීමට නැත්තම් දියුණු වීමට බලපෑවේ ওই කියන අන්තර්ජාල තාක්ෂණය. ඩිජිටල් මීඩියාත් එක්ක අන්තර්ජාලය ඇවිල්ලා අන්තර්ජාලය ඔස්සේ නිව් මීඩියා ඉස්සරහට ගියා. දැන් උතන කියනවා 2019 අවුරුද්ද ජනවාරි වෙනකොට මිලියන 7.13ක් ලංකාවේ අන්තර්ජාල භාවිතය. හැබැයි 2025 ආරම්භ වෙනකොට මිලියන 12.94ක් වගේ වුණාලු. බලන්න 19 ඉඳන් 2024ට තියෙන අවුරුදු 5යි. අවුරුදු 5ක් ඇතුළත අර මිලියන 7 ගාන මිලියන 12 ගානක් වෙලා මිලියන 5කින් වැඩි වෙලා. ඒ කියන්නේ අන්තර්ජාලය පරිශීලනය කරන්නන්ගේ සංඛ්‍යාව විශාල වෙලා. හරිද? ඒ කියන්නේ ජනගහනයෙන් 53.6ක් දක්වා මේක ගිහිල්ලා. තව ටික කාලයක් යනකොට ජනගහනයෙන් 90ක් දක්වා වගේ යයි. යටින් කියනවා ජංගම ස්ථාවර සෙලියුලර් සම්බන්ධතා 2025 මුල් භාගයේදී මිලියන 29.3ක් ජනගහනයෙන් 127ක් තිබුණා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා ජනගහනයෙන් 127ක් තියෙන්නේ කොහොමද කියලා. නෑ මේ තියෙනවා. එක්කෙනෙකුට ජංගම දුරකථන කීපයක් තියෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ ස්ථාවර දුරකථනත් ගෙදරක කීපයක් තියෙන්න පුළුවන්. ඒවත් එක්ක ගන්නකොට ජනගහනට වඩා වැඩියෙන් දුරකථන පාවිච්චි කරනවා කියන එක ඇත්ත. ඒ හිම වෙලා තියෙනවා. හරිද? ඔය කියන්නේ අන්තර්ජාල භාවිතා කරන්න නම් ජංගම දුරකථන භාවිතා කරන්න නම් ඉහළ යාම. ඒ දෙවෙනි කාරණේ තාක්ෂණයේ දියුණුව දිහා බලනකොට. තුන්වෙනි කාරණය සමාජ මාධ්‍ය ඇසුරු කරන්න නම් ඉහළ යාම. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල ඉන්න අය ගොඩාක් වැඩි වෙලා. ජාල තාක්ෂණය තමයි නෙට්වර්ක් ටෙක්නොලොජි එකත් එක්ක ගන්නකොට සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ඇසුරු කරන්නන්ගේ ගාන ගොඩාක් ඉහළ ගිහිලා. ඒ ප්‍රවණතාවයේ ට්‍රෙන්ඩ් එක කැපී පේන විදිහට වැඩි වෙලා. ඒ ඇසුරෙන් බිහි වෙනවා වෙබ් අඩවි, බ්ලොග්ස්, vlogs ඒ ඔක්කොම දේවල්. දැන් බ්ලොග් කියන්නේ දිනපොතක ආකාරයෙන් පෙළ නැත්නම් ටෙක්ස්ට් එක ඇතුළත් කරලා පල්ලෙහාට ලියාගෙන යන්න පුළුවන් වෙන බ්ලොග් කියලා අපි කියනවා. බ්ලොග් අඩවි ඔයගලන්ටත් තියෙන්න පුළුවන්. ඊටසේ vlog කියලා જાතියකුත් තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ විනාඩි 5කට වඩා අඩු වීඩියෝස් දාලා අපේ එක්ස්පීරියන්ස් දාලා අපේ දේවල් දාන්න පුළුවන් YouTube එක වගේ ස්ට්‍රීමින් කරන ඒ platforms හරහා. ඒතර වීඩියෝ සබන්තෑවියක් සහිත වෙබ් රූපවාහිනියක් වගේ එකක් තමයි vlog කියන්නේ. ඒවා. ඒ වගේම ගොනු විකාශන. ගොනු කියලා කියන්නේ ඒ කියන්නේ දැන් අපි යම්කිසි ෆයිල් එකක් විදිහට අරගෙන විකාශය කරන්න පුළුවන් ඒවා අපිට පොඩ්කාස්ට් කියලා කියන ගොඩාක් පොඩ්කාස්ට් දැන් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් දැන් ලංකාවේ තියෙන රේඩියෝ ඒගොල්ලන්ගේ පොඩ්කාස්ට් එක වෙනම වීඩියෝ එකක් විදිහට හදලා YouTube එකේ එහෙම දානවා. පොඩ්කාස්ට්. ඒ කියන්නේ එතනදි පොඩ්කාස්ට් එක බා ගන්න පුළුවන් ඩිජිටල් සව්වේ ගොනු. ඒ කියන්නේ අපිට ඩවුන්ලෝඩ් කරලා අහන්න පුළුවන් ඩිජිටල් සව්වේ. සව් කියන්නේ අහන්න පුළුවන් ඒවා. ඒ දැන් පොඩ්කාස්ට් කියන්නේ. ඒ වගේ තාක්ෂණය බිහි වෙලා. එහෙනම් සමාජ මාධ්‍ය ඇසුරු කරන්න නම් ගොඩාක් වැඩි වෙලා. ඒකත් තාක්ෂණික පැත්තෙන් එක ප්‍රවණතාවයක්. 3 හතරවෙනි එක. sannivedana හැසිරීම. ඒකට sannivedanaya කියන එකේ හැසිරීම මාධ්‍යවල සිට අන්තර්ගතය දක්වා මාරු වීම. ඒ කියන්නේ අපි ඉස්සර ටීවී කියන මාධ්‍ය, රේඩියෝ කියන මාධ්‍ය, පත්තර කියන මාධ්‍ය දිහා බැලුවට දැන් ඒව නෙමෙයි බලන්නේ මිනිස්සු. දැන් බලන්නේ ටීවී එකද, රේඩියෝ එකද, පත්තරේද, සෝෂල් මීඩියා, නිව් මීඩියාද නෙමෙයි කන්ටෙන්ට් එක දිහා බලන්නේ. බලන්න යටින් කියවලා නූතන අන්තර්ජාල ප්‍රමුඛ සංඛ්‍යාංක තාක්ෂණය. ඒ කියන්නේ ඩිජිටල් ටෙක්නොලොජි එක sannivedana තාක්ෂණය. ඒ කියන්නේ කමියුනිකේෂන් ටෙක්නොලොජි එක ඔස්සේ මාධ්‍යවල සිට කියන්නේ මීඩියා දිහා බලපු මිනිස්සු ග්‍රාහකයෝ දැන් කන්ටෙන්ට් එක දිහා බලනවා. අන්තර්ගතය දිහා බලනවා. ඒකට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මාධ්‍ය මොකක් වුණත් කමන්නේ මොන මාධ්‍යෙන් වාර්තා කළත් කමන්නේ අපිට වැදගත් වෙන්නේ මොකද්ද? අවශ්‍යම තියෙන්නේ අපිට කන්ටෙන්ට් එක හොයාගන්න. අන්න ඒ තැනට ඇවිල්ලා අපි. ඒ හතරවෙනි ට්‍රෙන්ඩ් එක විදිහට අපි ඒක ගන්න. පස්වෙනි එක තමයි තාක්ෂණීය පැත්තේ ට්‍රෙන්ඩ් එක අන්තර්ජාල වස්තු නැමැති ප්‍රවණතාවය. අන්තර්ජාල වස්තු කියලා උතන කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා IoT කියලා එකක් නැත්නම් Internet of Things කියලා එකක්. අන්න ඒක.
ඒක අලුත්ම ප්‍රවණතාවය. IoT කියන එක ඔය එක එක යන්ත්‍රවලට, වාහනවලට, මොනවා හරි උපකරණවලට අපි මේ එකක සෙන්සර්ස්, සංවේදක සෙන්සර්ස් වගේ දේවල් ඉදිනදා භෞතික උපාංගවලට, ඒ කියන්නේ දේවල් වලට, things වලට අන්තර්ජාලය සම්බන්ධ කරන. දැන් අපිට පුළුවන් නම් කොහරි වාහනයකට අන්තර්ජාලය සම්බන්ධ කරලා නැත්නම් සෙන්සර් සම්බන්ධ කරලා ඒක අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක කරන්න ඒක නවීන තාක්ෂණික ක්‍රමයක්. හරිද? ඒකෙන් ඒ දේවල් වලට ස්වයංක්‍රීයව දත්ත රැස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපි දිනව වාහනයේට යම්කිසි දත්ත රැස් කිරීමක් ස්වයංක්‍රීයව ඉන්ටර්නෙට් එක හරහා. එතකොට ඒ අනුව වාහනේ යම් දේවල් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් ගේට්ටු වලට අපි ලබා දෙන්නේ ගේට්ටු ඇරෙන්නේ වැහෙන්නේ ස්වයංක්‍රීයව. ඒතර ඒවා සිද්ධ කරන කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දුරස්ථ පාලකය වගේ එකකට අමතරව ඉන්ටර්නෙට් එක හරහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් දෙයක් ඒකට යොදනවා. ඒක තමයි IoT කියලා අදහස් කරන්නේ. ඒක ටිකක් ඉතින් සංකීර්ණ දෙයක් වෙන්න ඇති. මමත් ප්‍රායෝගිකව ඒක දන්නේ නැති වුණාට ඔය වගේ સિદ્ધාන්තයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ස්වයංක්‍රීය දත්ත රැස් කරන්නේ දත්ත බෙදා හරින්න දත්ත හුවමාරු කරන්න හැකියාව ලැබෙනවා අර තින්ස් වලට නැත්නම් දේවල් වලට. ඒතර මේ භෞතික වශයෙන් තියෙන වස්තු නැත්නම් දේවල් අන්තර්ජාලය එක්ක එකතු කරාම සිද්ධ වෙන දේවල් තමයි IoT කියන විශේෂයෙන් කරන්නේ. දැන් ඉදිනදා උපාංග, ඒ කියන්නේ එක එක දේවල් ස්මාර්ට් බවට, දැන් අපි ස්මාර්ට් ෆෝන් එක කිව්වම අපිට සාමාන්‍ය ෆෝන් එකක් නෙමෙයි, ස්මාර්ට් බවට දැන් සුහුරු බවට පත් කරන්න, ඒ කියන්නේ මිනිස්සුන්ගේ සහභාගීත්වයෙන් තොරව, මිනිස්සු ගිහිල්ලා මැනුවල් වැඩ කරන්නේ නැතුව sannivedanaya කිරීම සඳහා, නිරීක්ෂණය කිරීම සඳහා, ක්‍රියා කිරීම සඳහා හැකියාව ලබා දීම තමයි මේකේ අරමුණ. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයක් පාවිච්චි කරන වාහනයක් වෙන්න පුළුවන්. හරිද? වෙනත් මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ එන්නේ දෙයට ඉන්ටර්නෙට් එක සම්බන්ධ කරලා මොකද කරන්නේ? ඒකට යම්කිසි මිනිස්සුන්ගේ සහභාගීත්වයෙන් තොරව යම් දේවල් කරන්න දෙනවා. නිරීක්ෂණය කරන්න කියනවා, සංනිවේදනය කරන්න කියනවා, ක්‍රියා කරන්න කියන ඒවා ඒවා කරනවා. එතන මේකෙදි මේ අර IoT කියන උපාංග, ඒ වගේම සංවේදක, ඒ කියන්නේ සෙන්සර්ස් කියන ඒවා, ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධතාවයක් ඇති කරලා ඒකෙන් ඒ දේවල් පාලනය කරලා තොරතුරු යවනවා. ඒ කියන්නේ අදාළ භෞතික උපාංගය වාහනේ හෝ ගේට්ටුව හෝ මොකක් හරි ඩිජිටල් ලෝකයට සම්බන්ධ කරනවා. ඒතකොට ජීවිතය වඩා කාර්යක්ෂම කරගන්න තමයි මේ ස්වයංක්‍රීය තත්ත්වය ඇති කරගන්නේ. ඒ ස්වයංක්‍රීයතාවයම දත්ත මත පදනම් වෙන්නේ. ඒ උදාහරණයක් විතර පල්ලෙහෙන් තියෙනවා ස්මාර්ට් නිවාස පද්ධති කියලා જાතියක් තියෙනවා දැන්. ඒ කියන්නේ මොකද්ද? අපිට ලයිට් එක දාන්න ඕන නම් අපිට මොකද්ද ෆෑන් එක දාන්න ඕන නම් හරිද? එහෙම නැත්නම් අපිට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න ඕන නම් ඒ වෙලාවට අපිට ආරක්ෂක කැමරා ක්‍රියා කරන්න ඕන නම් අන්න ඒවට පාවිච්චි කරන ඉන්ටර්නෙට් එක ඒවට සම්බන්ධ කරලා තියෙනවා. ඒතර ස්මාර්ට් නිවාස පද්ධතිය හැදෙන්නේ එහෙමයි. ස්මාර්ට් කුෂිකර්මාන්තය කියලා එකක් තියෙනවා. සුහුරු කුෂිකර්මාන්තය කියලා සිංහලෙන් ගන්න පුළුවන්. මම ස්මාර්ට් කියලා වචන දැම්මේ කාටවත් තේරෙන නිසා. එහෙම ලිව්වත් වරදක් නෑ විභාගෙටත්. ඒ කියන්නේ වඩා හොඳ ගොවිතැනක් කරන්න පස කොහොමද? කාලගුණය කොහොමද කියලා පරීක්ෂා කරන්න ඒ තැන්වලට ඉන්ටර්නෙට් එක සම්බන්ධ කරලා තියෙනවා. නැත්තම් සෙන්සර් සම්බන්ධ කරලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක්. ඊට පස්සේ සෞඛ්‍ය සඳහා පිළිපෙදී පැළඳිය හැකි උපකරණ. දැන් අපි දන්නවා හෘද ස්පන්දනය සම්බන්ධයෙන්, ඒකේ වේගය සම්බන්ධයෙන්, ඒකේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න අපි යම් ඔරලෝසු පළඳිනවා. ලෝකේ එහෙම ස්මාර්ට් තත්ත්වයන් තියෙනවා. ඒතර ඒක ඉන්ටර්නෙට් එක සම්බන්ධ කරලා තමයි ඒවා පරීක්ෂා කරන්නේ. ඊළඟට නගරවල ස්මාර්ට් රථ වාහන වර්ණ සංඥා බල්බ හෝ අපද්‍රව්‍ය කළමනාකරණය. ඒ කියන්නේ නගරවලට පුළුවන් රථ වාහන සංඥා පාලනය කරන ස්මාර්ට් ආකාරයෙන් ඉන්ටර්නෙට් එක සම්බන්ධ කරලා. ඒතකොට ඒක IoT සිස්ටම් එකක් තමයි. ඒ කියන්නේ ඉන්ටර්නෙට් of things කියන සිස්ටම් එක. ඒ වගේම බල්බ් ක්‍රියා කරවන්න. දැන් අපද්‍රව්‍ය කළමනාකරණයේදී අපද්‍රව්‍ය හරියට ප්ලාස්ටික් එකකට ප්ලාස්ටික් දානවද මේකට මේක දානවද යනාදී වශයෙන් කළමනාකරණය කිරීමේ හැකියාව ඉන්ටර්නෙට් එකට ඒක සම්බන්ධ කරලා කරන්න පුළුවන්. යටින් කියනවා මාධ්‍ය ඇසුරු කර ගනිමින්, මීඩියා ඇසුරු කර ගනිමින් සිදු කරන sannivedanයට මුළුමනින්ම දැන් මාධ්‍යත් එක්ක අපි කරන sannivedanයට මුළුමනින්ම වෙනස් වෙයි ඉන්ටර්නෙට් ඔෆ් තින්ස් කියන සිස්ටම් එක. ඒකෙදි නව sannivedana භාවිතයක් ලෝකෙට අවිල්ලා තියෙනවා. ඉරක් ගන්න ඕක යටින්. කියන මාධ්‍ය ඇසුරු කරමින් දැන් අපි කරන sannivedana මුළුමනින්ම වෙනස් විදිහට තමයි IoT සිස්ටම් එකෙන් sannivedanaya කරන්නේ. ඒක නිසා ඒක අලුත්ම දෙයක් විදිහට සලකනවා. ඒක මතක තියාගන්න අන්තර්ජාල වස්තු එහෙම නැත්නම් IoT කියන සිස්ටම්. ඒක අපේ මාධ්‍යවල තියෙන තාක්ෂණික පැත්තේ තියෙන එක ප්‍රවණතාවය. දැන් පහක් කිව්වා. නේද? ඒක තවදුරටත් විස්තර කරනවා හැබැයි නේ. මෙහෙම තියෙනවා ඒකේ. පරිගණක තාක්ෂණය අර කියන දේවල් වලට නැත්නම් උපාංග වලට උපයෝගී කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන්ට තම තමන්ගේ වාහන නිවාස කාර්යාල සම්බන්ධ වෙනත් දෛනික ජීවිතයේ sannivedana උමනාවන් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒක අපි sannivedanaයක් කරනවා ඒ තින් එකත් එක්ක ඒ දේවල් එක්ක ඉන්ටර්නෙට් එක හරහා. එතනදි දත්ත යැවීම, දත්ත ලබා ගැනීම, දත්ත ගනුදෙනු යහට මෙහාට කිරීම, විවිධ පරිගණක උපාංග, අන්තර්ජාල සම්බන්ධතා ඇති කර ගැනීම, අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීම, ඒ ඔක්කොටම අන්තර්ජාලය පාවිච්චි කරනවා. සංදේශ sannivedanaye, දත්ත විශ්ලේෂණය, දත්ත හා මානව අගයන් වර්ධනය කරගන්න එක, මානව
sannivedana උවමනා ඇති කරගන්න මේ ඔක්කොම අන්තර්ජාල වස්තු නැත්තම් things දේවල් එක්ක අපි කරනවා ඉන්ටර්නෙට් එක සම්බන්ධ කරගෙන. නිසා විද්‍යුත් උපාංග, සංවේදක, සෙන්සර් සහ ජාල සම්බන්ධතා මේ ඔක්කොම ප්‍රයෝගී කරගන්නවා මේ වැඩේට. ඒ අනුව අන්තර්ජාල භෞතික උපාංග දෛනික sannivedana ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධතාවයක් මේ මගින් ඇති කරලා තියෙනවා කියලා කියනවා. හරිද? ඒකේ මොකද්ද අපි තේරුම් විදියට ගන්නෙ? ඒ ඔක්කොම ටික කටපාඩම් කරගන්න ඕනේ නැහැ පුතේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් අප තැනින් තේරුම් ගන්න. ඒ කියන්නේ අපි ඉදිරියදා ජීවිතේ පාවිච්චි කරන නිවාසයක් වෙන්න පුළුවන්, ගේට්ටුවක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, හරි ෆෑන් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයකට ඕනම තින් එකකට වස්තුවකට දෙයකට අන්තර්ජාලය සම්බන්ධ කරලා කමියුනිකේෂන් එකක් කරනවා. sannivedana කරනවා. ඒක ඔය සාමාන්‍යයෙන් අපි දැනට කරන කමියුනිකේෂන් වලට ගොඩක් වෙනස් කියලා කියනවා. ඒකට කියනවා IoT සිස්ටම් එක කියලා. ඒතර ඒක sannivedana සම්බන්ධයෙන් මාධ්‍ය සම්බන්ධයෙන් ලොකු තාක්ෂණීය පැත්තෙන් ප්‍රවණතාවයක්. ඊළඟට 6 සංඛ්‍යාංක නැත්නම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය නාලිකා අධිවේගී පුළුල් කලාපයකට අධිවේගී පුළුල් කලාපයක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට එතන අපි අපි බ්‍රෝඩ්බෑන්ඩ් කියලා කියන්නේ අන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් කියන පැත්තට තමයි යොමු වෙන්නේ. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අපි අධිවේගී පුළුල් කලාපයකට එළඹිලා තියෙන තාක්ෂණීය පැත්ත. ඒ කියන්නේ ඇනලොග් වල ඉඳලා ප්‍රතිසම ඇනලොග් වලට කියන්නේ සිංහලෙන් තාක්ෂණේ ඉඳලා සංඛ්‍යාංක නැත්නම් ඩිජිටල් තාක්ෂණයට ඒමත් එක්ක පැමිණීමත් එක්ක මාධ්‍ය නාලිකා අධිවේගී පුළුල් කලාපයකට එළඹුණා. හරිද? එතකොට මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාවයක් ලෙස අපිට මේක අඳුර ගන්න පුළුවන්. මේකෙන් මාධ්‍ය තාක්ෂණික වශයෙන් මෙන්න මේ වගේ දේවල් සිද්ධ කරන මාධ්‍ය තාක්ෂණික වශයෙන් මේ දේවල් කරන්න පටන් ගන්නවා. එකක් ඍජු විකාශන චන්ද්‍රිකා. ඒ කියන්නේ ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් එකක් දෙනවා සැටලයිට් වලින්. ඒ එක පැත්තක්. අනිත් පැත්තේ අන්තර්ජාල ප්‍රොටෝකෝල් රූපවාහිනී කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ටෙලිවිෂන් කියලා IPTV කියලා එකක් තියෙනවා. අන්න ඒක. හරිද? ඒ කියන්නේ අපි ඒකේ තේරුම බලයන් දීලා තිනවා අර චන්ද්‍රිකා පාවිච්චි කරලා නැත්නම් කේබල් වගේ දේවල් පාවිච්චි කරලා සම්ප්‍රදායික විකාශන ක්‍රම වෙනුවට අපි දැන් චන්ද්‍රිකා කේබල් වගේ දේවල් එක්ක නෙමෙයි අන්තර්ජාලයත් එක්ක තමයි ටීවී එක යන්නේ. එන්නේ ඒ වැඩේට පාවිච්චි කරනවා. අන්න ඒකට තමයි ඔය කියන්නේ අන්තර්ජාල ප්‍රොටෝකෝල රූපවාහිනී නැත්නම් IPTV නැත්නම් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ටෙලිවිෂන් කියලා කියන්නේ. එතකොට මෙතනදී අර වෙබ් අඩවි ක්‍රියාත්මක කරන තාක්ෂණික ඉන්ටර්නෙට් එකේ වෙබ් අඩවියක් කියන්නේ අන්නේ තාක්ෂණික IP කියලා කියන්නේ IP පාවිච්චි කරලා අන්තර්ගත ඒ කියන්නේ අපේ කන්ටෙන්ට්ස් ටික සංදේශය බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයක් විදිහට බ්‍රෝඩ්බෑන්ඩ් කියලා කියන්නේ එතනදී අපි කියන්නේ අර මේ පුළුල් කලාප කියන එක බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයක් ඔස්සේ ටීවී එක පරිගණකය හෝ අපේ ජංගම දුරකථනය ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා එතනින් ස්ට්‍රීමින් එකක් දෙන්න. ඒ සිස්ටම් එක. ඉතින් උතන ඔක තීරුම් ගන්න බෑ අපිට අපි තාක්ෂණයම IT සම්පූර්ණයෙන්ම කරන්නේ නැති අයට. නමුත් ඔයගොල්ලන්ට මෙහෙම තීරුම් ගන්න පුළුවන්. ඩිජිටල් සිස්ටම් එක ආවත් එක්ක මාධ්‍ය නාලිකා ලෝකේ මාධ්‍ය නාලිකාව කියන්නේ මේ ටීවී නෙමෙයි ඈ නිව් මීඩියා සෝෂල් මීඩියාත් එක්ක තියෙන ඒවා ගොඩක් වෙලා ටීවී එක පවා දැන් සෝෂල් මීඩියාත් එක්ක යනවනේ. මේ මාධ්‍ය නාලිකා අධිවේගී පුළුල් කලාපයකට ආවා. ඒ ආපු එක තැනක් තමයි ඍජු විකාශන චන්ද්‍රිකා කියලා මම කිව්වා. දෙවෙනි තැන තමයි අන්තර්ජාල ප්‍රොටෝකෝල් රූපවාහිනී. IPTV කියන එක. අන්න ඒක තමයි ඔය කිව්වේ. ඊළඟට කේබල් රූපවාහිනී කේබල් ටෙලිවිෂන් ඔයගොල්ලෝ දන්නවා. පුළුල් කලාප. ඒ කියන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් සිස්ටම් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා බ්‍රෝඩ්බෑන්ඩ් කියලා එකක් තියෙනවා. ඒ බ්‍රෝඩ්බෑන්ඩ් එකත් එක්ක ඒ පුළුල් කලාපයක් තුළ අපි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරමින් යන එක තාක්ෂණික වර්ධනයක් නැත්නම් තාක්ෂණික ප්‍රවණතාවයක්. ඒ කියන්නේ sannivedanayi මාධ්‍ය මීඩියා ට්‍රෙන්ඩ් එකක් විදිහට ගන්න පුළුවන්. චන්ද්‍රිකා. චන්ද්‍රිකා කියන්නේ සැටලයිට් එක ඔයගොල්ලෝ දන්නවා. වැනි විවිධ මාධ්‍ය තාක්ෂණික පුළුල් වෙලා ඒ ඔස්සේ මාධ්‍ය පරිහරණය වේගවත් වෙලා ව්‍යාප්ත වුණා. යටින් කියලා දෙනවා අන්තර්ජාල ප්‍රොටෝකෝල් රූපවාහිනී කියන්නේ මොකක්ද කියලා මම ඔයගලන්ට කිව්වනේ. උදාහරණ ටිකක් බලන්න ඒකට යටතේ ලංකාවේ POTV කියන එක ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් යන ඩයලොග් TV එකේ තියෙනවානේ VIU TV කියලා જાතියක්. නේද? ඒස Netflix ඔයගොල්ලෝ දන්නවා චිත්‍රපටි බලන්න පුළුවන් අපිට ඉන්ටර්නෙට් එක හරහා YouTube TV ඊට පස්සේ Amazon Prime Videos කියලා જાතියක් තියෙනවා. මේ ඔක්කොම ටික මේ තාක්ෂණයේ ගොඩක් වෙලාවට ඒ ඔක්කොම ටික ඇවිල්ලා තියෙන්නේ මේ කියන අර ඩිජිටල් තාක්ෂණයේ ඔස්සේ මාධ්‍ය නාලිකා අධිවේගී පුළුල් කලාපයකට නැත්නම් බ්‍රෝඩ්බෑන්ඩ් පැත්තට යොමු වීමත් එක්ක. ඒක තාක්ෂණයක්. ඔයගොල්ලෝ කොහොම කටපාඩම් කරගන්න නෙමෙයි දෙන්නේ. මෙහෙම තාක්ෂණික ප්‍රවණතා නැත්තම් ටෙක්නොලොජි පැත්තෙන් ට්‍රෙන්ඩ් මොනවද මාධ්‍ය වලට අදාළ කියලා ඇහුවාම ඒ කාරණා මම දැන් 6 වෙනි එක ඔය කිව්වේ ඒ මාතෘකා ටිකත් එක්ක යන්න. හරිද? එහෙනම් ලොකුට ඇතුළට ගිහලා විස්තර කිරීමේ හැකියාවක් අපිට නැහැ තාක්ෂණي දන්න නිසා. නමුත් මෙහෙම දේවල් වෙනවා. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ඩිජිටල් තාක්ෂණයේ පැමිණීමත් එක්ක මාධ්‍ය නාලිකා අධිවේගී පුළුල් කලාපයන් වලට ගියා. නැත්නම් බ්‍රෝඩ්බෑන්ඩ් පැත්තට ගියා කියන එක. අන්න ඒක. ඊළඟට
තව ට්‍රෙන්ඩ් එකක් තමයි තාක්ෂණික පැත්තෙන් වලාකුළු පරිගණක. ඔය ක්ලවුඩ්ස් කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. අන්නේ ක්ලවුඩ් කම්පියුටිං කියලා එකක් තියෙනවා. එහෙම වලාකුළු පරිගණක තාක්ෂණික ප්‍රවණතාවය කියලා එකක් තියෙනවා. ඒ ක්ලවුඩ් කම්පියුටිං කියන එක. ඒතර වලාකුළු පරිගණක නැත්නම් ක්ලවුඩ් කම්පියුටිං කියන එකේදී ඒක තාක්ෂණික ප්‍රවණතාවයක් විදිහට අපිට පුළුවන් අධ්‍යාපනික පැත්තෙන් ආර්ථික පැත්තෙන් එක දේවල් වලින් නිව් මීඩියා පැත්තෙනුත් බොහෝ ප්‍රවණතා ඉස්සරහට ඇවිල්ලා තියෙන මේ ක්ලවුඩ්ස් කියන එකේ. ඒ කියන්නේ පරිගණක පද්ධතියක සම්පත් පාවිච්චි කරලා පරිගණක පද්ධතියේ සම්පත් පාවිච්චි කරලා අපිට දත්ත ගබඩා කරන්න. ඒ ගබඩා කරපු දත්ත නැවත ලබා ගන්න. හරිද? ඒකට කියන්නේ දත්ත ගබඩාවක් තමයි ඔය ක්ලවුඩ්ස් කියන්නේ. ඒ නමින් හැදිනේ. දත්ත ගබඩා කරලා දත්ත නැවත ලබා ගන්න තියෙන හොඳම ක්‍රමයක් ක්ලවුඩ් සිස්ටම් එක. ගොඩක් වෙලාවට වොයිස් එක වෙන්න පුළුවන්, වීඩියෝ එක වෙන්න පුළුවන්, ඔක්කොම ගන්න පුළුවන්. ඒ නිසා මාධ්‍ය අන්තර්ගත ගබඩා කරන්න ඒ සම්බන්ධයෙන් වලාකුළු තාක්ෂණය නැත්තම් අපි වලාකුළු පරිගණක සිස්ටම් එක පාවිච්චි කරනවා. හරිද? ඒක අතිශය ඵලදායී ක්‍රමයක් විදිහට සලකනවා. ඒක මතක තියාගන්න වලාකුළු පරිගණක ක්ලවුඩ් කම්පියුටිං කියන සිස්ටම් එක. ඊළඟ තාක්ෂණික ප්‍රවණතාවයේ මාධ්‍ය පැත්තෙන් ඒක මාධ්‍ය වලින්, ඒ කියන්නේ මොනෝ එකෙන් අපි මල්ටිමීඩියා පැත්තට ඇවිල්ලා. ඒක මාධ්‍ය වලින් බහු මාධ්‍ය වලට ඇවිල්ලා. මොනෝ නෙමෙයි මල්ටි. ඒක මාධ්‍ය වලින් මොනෝ පැත්ත. දැන් අපි සාමාන්‍යයෙන් සවුන්ඩ් එකක් වුණත් කන් දෙකට නැති එක පැත්තකට විතරක් යනකොට මොනෝ කියලා කියන්නේ. දෙපැත්තට වෙනකොට තමයි අපි ඒක මොනෝ නෙමෙයි ස්ටීරියෝ කියලා කියන්නේ. ඒතර මේ ස්ටීරියෝ කියලා මෙතන කියන්නේ නැහැ මල්ටි කියලා කියන්නේ. එහෙනම් මොනෝ පැත්තෙන් මල්ටි පැත්තට පැමිණීම තාක්ෂණීය පැත්තෙන්. එතකොට ඒක මාධ්‍ය වලින් බහු මාධ්‍ය වලට එනවා කියන්නේ කියන සංනිවේදන ශේෂ්ත්‍රයේ ප්‍රවණතා රසක් ඒ තුලින් බිහි වෙලා තියෙනවා. දැන් ඒක මාධ්‍ය කියන්නේ එතකොට ජාතික ප්‍රාදේශීය ලෙස එක හිමිකාරී බවක් තියෙනවා මේ පැත්තේ. එක හිමිකාරී බවක්. හරිද? නමුත් බහු මාධ්‍ය කිව්වම මාධ්‍ය ගණනාවක් භාවිතා කරලා පෙළ වෙන්න පුළුවන්, ටෙක්ස්ට් එක වෙන්න පුළුවන්, හඬ සව්‍ය වෙන්න පුළුවන්, දෘශ්‍ය රූපේ වෙන්න පුළුවන්, ප්‍රතිරූප ග්‍රාහක වීඩියෝ ගොඩාක් දේවල්. ඒ හැම දෙයක්ම අන්තර්ක්‍රියාකාරී ලෙස සංනිවේදනය කිරීම මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ අපි එක මාධ්‍යයක් පාවිච්චි කළ දෙයක් අපි ටීවී නම් ටීවී බලන රේඩියෝ නම් රේඩියෝ බලන එහෙම තත්ත්වයක් නෙමෙයි දැන් තියෙන්නේ. අපිට ශබ්දය, හඬ, හරි ඒ දෙකම ඊළඟට රූප, විෂුවල් ඒ ඔක්කොම ටික ඒ පැත්ත අනිත් පැත්තෙන් ටෙක්ස්ට් එක. ඔය ඔක්කොම එකට එකතු වෙලා අන්තර් ක්‍රියාකාරී කරලා එකිනෙකට ක්‍රියාකාරී වෙලා සංනිවේදනය කිරීම තමයි මේ අපි මල්ටිමීඩියා කියලා කියන්නේ. පොදු ග්‍රාහකයෝ ඉන්නවා බහුමාධ්‍ය ඇසුරු කරන. ඒතර ග්‍රාහකයා කරන්නේ ඒකේ තියෙන අන්තර්ක්‍රියාකාරී සංනිවේදන කාර්යවල ඒගොල්ලෝ නිරත වෙන්නේ බහුමාධ්‍ය. ඒ බහුමාධ්‍ය ඇසුරේ අන්තර්ගතයන් නිර්මාණය කරනවා. ඒක තවත් ප්‍රවණතාවයක්. ඒ කියන්නේ ඒක මාධ්‍ය වලින් බහුමාධ්‍ය වලට ගිහිල්ලා. ඊළඟ 9 වෙනි තාක්ෂණික ප්‍රවණතාවයේ මාධ්‍ය පැත්තේ මාධ්‍ය බෙදා හැරීම නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් කියන එක මාධ්‍ය ප්‍රවේශ ඇක්සස් බවට පත් වෙනවා. අපි ගිහිල්ලා බෙදා හරිනවා නෙමෙයි. ග්‍රාහකයන්ට ඇක්සස් දෙනවා එතනට එන්න. බලන්න කියවලා තාක්ෂණික ප්‍රවණතාව ලෙස මාධ්‍ය බෙදා හැරීම නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් කියන එක වෙනුවට ප්‍රවේශ ඇක්සස් බවට පත් වෙලා. ඒ කියන්නේ අපිට අපි ගිහිල්ලා මිනිස්සුන්ට පත්තරේ බෙදා හරිනවා. ඒ වගේ වැඩක් නෙමෙයි. පත්තරේ ළඟට එන්න ග්‍රාහකයාට ඇක්සස් දෙනවා. ඒක තේරෙනවද? ඊළඟ කෘත්‍රිම බුද්ධිය. කෘත්‍රිම බුද්ධිය කියලා කියන ඔයා දන්න AI තාක්ෂණය නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක ඒක තවත් තාක්ෂණික ප්‍රවණතාවයක්. එතෙන්දී සම්ප්‍රදායික ජනමාධ්‍ය සම්ප්‍රදායික ජනමාධ්‍ය කියන සම්ප්‍රදායික මාධ්‍ය නෙමෙයි මම ඉස්සෙල්ලත් කිව්වා. සම්ප්‍රදායික මාධ්‍ය ওই ජනගී ජනනාට්‍ය ඒ වගේ ඒවා ගැනත් මේ කියන්නේ. සම්ප්‍රදායික ජනමාධ්‍ය කියන්නේ ටීවී රේඩියෝ පත්තර. ඒක AI තාක්ෂණයේ උනත් පිහිටපතනවා දැන්. දැන් ඔයගොල්ලෝ බලන්න ටීවී එක අරගෙන කොච්චර සිද්ධි වලට AI තාක්ෂණයෙන් මේ විෂුවල් හදලා තියෙනවද කියලා. ඩිජිටල් අලෙවිකරණය. ඒ කියන්නේ ඩිජිටල් විදිහට අපි අලෙවිකරණේ නැත්තම් භාණ්ඩ විකුණා ගැනීම වැඩේට යනකොට ඒකත් AI වලින් කරනවා. දැන් බලන්න ඉස්සරහට දැන්නේ මේ AI වලින් හැදෙන්නේ නැද්ද කියලා. අමුතුවෙන් අලු නිලිය ගන්න ඕනෙත් නෑ එතකොට. එහෙම අනුවර්තනය කරලා ඒ ක්‍රමයට යනවා. දැන් ශ්‍රී ලංකාවෙත් වත්මන් අලෙවිකරණ උපාය මාර්ගයක් ලෙස මාධ්‍ය මත විතරක් නෙමෙයි රඳාපවතින AI මත රඳාපවතින මේවා ටික කරනවා. කෘත්‍රිම බුද්ධිය කියන එකත් ඒ වගේ එක ටෙක්නොලොජි පැත්තේ එක ට්‍රෙන්ඩ් එකක් මාධ්‍ය පැත්තේ. ඊළඟ ඊ-වාණිජ්‍ය ඔයගොල්ලෝ අහලා තිනවා ඊ-කොමර්ස් කියලා. අන්න ඒක නැත්නම් අපිට විද්‍යුත් වාණිජ්‍ය කියලා කියන්න පුළුවන්. නමුත් ඊ-වාණිජ්‍ය කියලා වැරද්දක් නැහැ සිංහලෙන් කිව්වොත්. සහ සමාජ මාධ්‍ය වාණිජ්‍ය. සමාජ මාධ්‍ය පැත්තෙත් වාණිජ්‍ය කියලා එකක් තියෙනවා. එහෙම පැත්තකුත් තියෙනවා. කොහොමද ඒක වෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා සමාජ මාධ්‍ය ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වල මූල්‍ය ගනුදෙනු හැසිරීම සඳහා වැඩියෙන් සම්බන්ධ වෙනවා. ඔයගොල්ලෝ දන්නවා කොච්චරනම් Facebook වල එක ගනුදෙනු සම්බන්ධයෙන් දැන්වීම් පළ වෙනවද කියලා. සමාජ මාධ්‍ය වෙළඳ දැන්වීම් ජංගම යෙදුම් ඒ කියන්නේ මොනවා හරි මේ ඇප්ස් පාවිච්චි කරලා ඒ අපි භාණ්ඩ විකිණීම, සල්ලි ගැනීම, මුදල් ගෙවීම, භාණ්ඩ බෙදා හැරීම හැම දෙයක්ම මේ වෙනවා ඒ හරහා. මේ ඊ වාණිජ්‍ය හා සමාජ මාධ්‍ය වාණිජ්‍ය කියන්නේ මොකද්ද? තාක්ෂණික වශයෙන් ප්‍රවණතාවයක් මාධ්‍ය පැත්තෙන්. ඊළඟ චන්ද්‍රිකා තාක්ෂණ සේවා ප්‍රවණතා. ඒ කියන්නේ අපි සැටලයිට් පැත්ත ගන්නෙ. ඒ කියන්නේ දුරස්ත ඈත ඒ වගේම ඌණ සේවා ප්‍රදේශ වලට පවා. ගොඩක් ඈත ප්‍රදේශ වලටත්
ඌණ සේවා ප්‍රදේශ කියලා කියන්නේ යම්කිසි ඉන්ටර්නෙට් එකක් හරි මොකක් හරි දෙයක් පාවිච්චි කරගන්න මේ ක්‍රමයට බැරි නම් සමහර ප්‍රදේශ වලට සිග්නල් අවුල් එහෙම තියෙනවා නම් ඔය බ්‍රෝඩ්බෑන්ඩ් ඒ කියන්නේ අර පුළුල් කලාප අන්තර්ජාල සේවා සපයන ඒවැ ප්‍රශ්න තියෙනවා නම් දැන් එතනදී අඩු පෘථිවි තක්ෂීය කියලා අපි කියන්නේ ලෝ අර්ත් ඔබට් කියලා කියනවා LEO කියලා තාක්ෂණයක්. ඒ චන්ද්‍රිකා පැත්තෙන් යන්නේ. අභ්‍යවකාශයේ ස්ථානගත කිරීමක් වෙනවා ඒ චන්ද්‍රිකාව. චන්ද්‍රිකා තාක්ෂණිය ඔස්සේ ඉන්ටර්නෙට් එක ක්‍රියාත්මක වෙනවා. යටින් කියන චන්ද්‍රිකා අන්තර්ජාල සේවා කියලා. සපයන්නන්ට කියන්නේ සැටලයිට් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩ් කරන්නන්ට ඒගොල්ලන්ට නව වෙළඳපොළවල් ක්‍රියාත්මක වීමට ඉඩ සැලසෙන පරිදි රෙගුලාර් සහ බලපත්‍ර පවා පුළුල් කරලා. දැන් ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා ස්ටාර්ලින්ක් කියන එකට මූලික අනුමැතිය ලැබිලා තියෙනවා. දන්නවනේ ස්ටාර්ලින්ක්? හරිද? එතකොට ඉලොන් මස්ක් නේ දන්නවනේ ඇමරිකාව එයාගේ කම්පැනි එකක් නේ ස්ටාර්ලින්ක්. ඒකට ලංකාවට අනුමැතිය ලැබිලා. ඒතර ඒ කියන්නේ මොකද්ද? දැන් ඉන්ටර්නෙට් එක නෝමල් විදිහට නෙමෙයි ක්‍රියාත්මක වෙන්න හදන්නේ. මොනවාද? චන්ද්‍රිකාවක් ඔස්සේ. ඒතර මේ චන්ද්‍රිකා තාක්ෂණ සේවා ප්‍රවණතා කියන එක අලුත් ට්‍රෙන්ඩ් එකක්. ඊළඟට නැනෝ තාක්ෂණය අහලා තියෙනවා ඕගොල්ලෝ. ඒ කියන්නේ ග්‍රැෆීන් සහ කාබන් නැනෝ ටියුබ් වැනි එහෙම කියලා කියනවා ඒ නම් තියෙන්නේ. ඒකේ නැනෝ ද්‍රව්‍ය ජාතියකින් ඉලෙක්ට්‍රොනික උපකරණ යටිතල පහසුකම් බල ශක්ති ගබඩා කිරි තවත් බොහෝ දේවල් ශක්තිමත් කරලා සැහැල්ලු වඩා කාර්යක්ෂම ද්‍රව්‍ය තැනීම සඳහා වැඩි වැඩියෙන් මේ තාක්ෂණය පාවිච්චි කරනවා කියලා. ඒ කියන්නේ තිරසර භාවයේදී නැනෝ තාක්ෂණ ඉහළ කාර්යභාරයක් කරනවා කියලා. ඒ කියන්නේ අපිට සම්පත් නැති කරන්න නෙමෙයි. අනාගතයේ සම්පත් උරුම කරනවා. අන්න ඒකෙදි තමයි තිරසර භාවය අවශ්‍ය වෙන්නේ. දැන් උදාහරණයක් උතන කියනවා වඩා හොඳ බැටරි, කාර්යක්ෂම සූර්ය පැනල, උසස් ආලේපන, බල ශක්ති පරිභෝජනය අඩු කරන ද්‍රව්‍ය. ඒ කියන්නේ දැන් ওই තෙල් එහෙම වැඩිපුර පාවිච්චි කරන අඩු කරන්න ඕන. ඒක නැනෝ තාක්ෂණය පාවිච්චි කරනවා. ඉතින් ඔයගොල්ලන් මතක තියාගන්න නැනෝ තාක්ෂණය කියලා. යටින් කියනවා නැනෝ සංනිවේදන පද්ධතිවල පර්යේෂණ සහ සංවර්ධනය පුළුල් වෙමින් තියෙනවා. නැනෝ ඔස්සේ ක්‍රියාත්මක වන කුඩා උපාංග සහ ජාල, විශේෂ සංවේදක කියන්නේ සෙන්සර්ස්, නැනෝ ජාල, නැනෝ මේ නෙට්වර්ක්ස් කියන ඒවා අවසානයේදී සංනිවේදන තාක්ෂණ පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ නැනෝ තාක්ෂණي සංනිවේදන තාක්ෂණයට පරිවර්තනය කළා තමයි මේ ට්‍රෙන්ඩ් එක හැදෙන්නේ. ඔයගොල්ලෝ නැනෝ තාක්ෂණය කියලා මතක තියාගන්න. ගොඩාක් දේවල් කටපාඩම් කරන්න ඕනේ නෑ ඕකේ. හරිද? දැන් ඔය කිව්වේ මොනවද? ඔය 13ක් උතන මම කිව්වා ලංකාව සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රවණතාවල එකක් තමයි තාක්ෂණික ප්‍රවණතා. හරිද? තාක්ෂණික ප්‍රවණතා. ඊට අමතර මාධ්‍ය ආයතන ප්‍රවණතා. මාධ්‍ය අන්තර්ගතයේ ප්‍රවණතා. ඊට පස්සේ මාධ්‍ය පාවිච්චි කරන ග්‍රාහකයා පැත්තෙන් ප්‍රවණතා. ඒ හතරෙන් අපි තාක්ෂණික ප්‍රවණතා තමයි ඔය කතා කරන්නේ. ඒකෙන් මම තාක්ෂණික ප්‍රවණතා යටතේ 13ක් කිව්වා. ඒ මාතෘකා ටිකත් එක්ක ඉන්න ඕගොල්ලෝ. හරිද? ඒක තමයි ප්‍රධානම දේ. ඊට අමතර පොඩ්ඩක් බලාගත්තාම සමහර ඒවා හොඳට තේරෙනවා. මොකද 13ම කියන්නේ කියලා කවදාවත් ඉන්නේ නෑනේ. හරිද? මේ 13ක් ගැන තමයි කිව්වේ. නමුත් මේ 13ට පස්සේ තව ඒවා වගේකුත් තියෙනවා. හරිද? ඒ ටිකත් මම කියාගෙන යන්නම්. ඒක තියෙන්නේ දැන් ඔය ඔයගොල්ලන්ගේ 13 කිව්වට පස්සේ පස්වෙනි පිටුවට ආම තියෙනවා යටින් මෙම් තර ලකුණු තුනක් දාලා මීට අමතරව පවතින මාධ්‍ය සම්බන්ධ තාක්ෂණික ප්‍රවණතා කියලා. ඒක මම වෙනම කියන්නම් පල්ලෑ. මේ බලන්න. එහි ඇතැම් මේවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනාගතයේදී එන්න පුළුවන්. තාම ඇවිල්ලා නැති ඒවාත් වෙන්න පුළුවන්. කොහොම හරි මෙහිම තාක්ෂණික ප්‍රවණතා වගේකුත් තියෙනවා. මේ බලන්න. එකක් තමයි අතත්ත්‍ය යථාර්ථය. virtual reality කියන එක. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ අපි එතන ඉන්නවා වගේ අපිට ඒක පෙන්වනවා. මම කිව්ව ඉස්සෙල්ලා සිරිපාදේ අපි ගියා වගේ අපිට සිරිපාදේ virtual එකක් බලන්න පුළුවන්. එහෙන් බැලුවෙන් පස්සේ අපි නිකන් එතන ඉන්නවා වගේ. ඊළඟ අධිවේගී පළල් කලාප ජාල high speed broadband networks මම උඩිනුත් කිව්වා. ඒක ආයිත් කතා කරනවා. සංඛ්‍යාංක විකාශ අල්ප පරාස. අල්ප කියන්නේ පොඩ්ඩයි නැරෝ කියන එක. ඒ කියන්නේ සංඛ්‍යාංක කියලා කියන්නේ ඩිජිටල්නේ. එහෙනම් මේ අල්ප පරාස කියලා කියන්නේ පුතේ මොකද්ද? නැරෝ කාස්ටිං කියන එක. දැන් අපි ඉස්සර බ්‍රෝඩ්කාස්ටිං නේ තිබුණේ. බ්‍රෝඩ් පළල්. දැන් ඒක නැරෝ කාස්ටිං වෙලා. ඒක ඒ පුද්ගලයාටම වගේ අහන්න පුළුවන්. ඒ වගේ ගුවන්විදුලි පද්ධති. ඒ තව තාක්ෂණයක්. සංවේදක ජාල කියන්නේ සෙන්සර් පාවිච්චි කරලා නෙට්වර්ක්ස් හදන සිස්ටම් එකක් තියෙනවා. දැල් ජාල. මෙෂ් නෙට්වර්ක්ස් කියලා කියන්නේ බහුමාධ්‍ය විකාශන. මල්ටිමීඩියා බ්‍රෝඩ්බෑන්ඩ්ස් ඒ කලිනුත් කිව්ව මම ආයිත් කියනවා ඒක. සංදර්භ දැනුම්වත් තාක්ෂණය. ඒ කියන්නේ කන්ටෙක්ස්ට් තමයි සංදර්භය කියන්නේ පරිසරය නැත්නම් ඒ වටපිටාවට තමයි කන්ටෙක්ස්ට් කියන නැත්නම් සංදර්භය කියන්නේ ඒක දැනුවත් කරනවා. දැනුවත් කරන ටෙක්නොලොජි. ඒ කියන්නේ අපිට ඒ ටෙක්නොලොජි එක මගින් ඒ ස්ථානයේ සංදර්භයේ පරිසරය දැනුම් දෙනවා. හරිද? ඒ කියන්නේ පරිශීලකයාට සංදර්භයේ මත තමන් ඒ භෞතික පරිසරයේ උපාංග වෙනස් කරන්න පුළුවන් අර සංදර්භය දැනගත්තොත්. ඒක දැනගන්න තාක්ෂණයක් තියෙනවා. ඒක සංදර්භ දැනුම්වත් තාක්ෂණය කියලා අපි කියනවා. ඔන්න ඔය ටික. ඔය ටික තියෙනවා තවත් තාක්ෂණික ප්‍රවණතා විදිහට. දැන් අපි ওই ටික පොඩ්ඩක් බලාගෙන ගියොත් එහෙම මෙහෙමයි තියෙන්නේ. අතත්ත්‍ය යථාර්ථය කියන්නේ virtual reality VR කියලා කියනවා. අතත්ත්‍ය යථාර්ථය නැත්නම් VR කියන්නේ පරිගණකයෙන් ජනනය කරන ලද යම්කිසි අනුකරණයක්. ඒ කියන්නේ
අපි ඇත්තම දේ නෙමෙයි අනුකරණය සිරීපාදේ අනුකරණයක් වන අතර එය පරිශීලකයන්ට ත්‍රිමාණ. හරිද? 3D පැත්තෙන් ඩිජිටල් පරිසරයක් පෙන්වලා සැබෑවක් විදිහටම අපේ අත්දැකීමක් විදිහට විඳින්න සලස්වන අන්තර්ජාලය ඔස්සේ. ඒ ඩිජිටල් ලෝකයක් තුළ මිනිස්සු ඉන්න බව. ඩිජිටල් වෙන ලෝකයක අපි ඉන්නවා කියලා අපිට දැනෙන්න සලස්වනවා. අන්න ඒක තමයි අතත්ත්‍ය යථාර්ථයෙන් තමයි virtual reality කියලා කියන්නේ. ඒකේ අරමුණු විනෝදාස්වාදයේ දෙන එක අධ්‍යාපනය වෙන්න පුළුවන් පුහුණුව දෙන එක sannivedanaye සඳහාද තමන්ද ඒකේ ඉන්නා වගේ දැනන අත්දැකීම. මේක පරිශීලකයෝ නැත්නම් පාවිච්චි කරන අය VR headset පැළඳලා ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම චලනයන් නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් තියෙනවා 360 VR කියලා කියන්නේ අපිට 360ක් කියන අංශක 360ක අනිත් පැත්ත හැරලා ඒ VR දෘශ්‍ය ඒ කියන්නේ වීඩියෝස් බලන්න ශබ්දේ අහන්න ඒ ප්‍රදර්ශනය කරන එක එක සෙන්සර්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ කියන්නේ virtual reality යම් කිසි පරිසරයක් හදනවා අනුකරණයක් විදිහට පරිගණකයෙන් ඔස්සේ ඒක අන්තර්ජාලයෙන් අපි එතන ඉන්නා වගේ අත්දැකීමක් අපිට දෙනවා. ඒකට තමයි අතත් යථාර්ථය කියලා කියන්නේ. ලංකාවේ උදාහරණ ශ්‍රී ලංකේ කෞතුකාගාරවල හෝ ඓතිහාසික ස්ථානවල අතත්ත්‍ය චාරිකා. අපි යන්නේ නැහැ එතනට. අපිට කියනවා දැන් ඕගොල්ලන්ව අපි virtual විදිහට දැන් එක යනවා මේ ඓතිහාසික ස්ථාන. දැන් අපි නිකන් එතන ඉන්නවා වගේ. ඊළඟ වෛද්‍ය හෝ ගුවන් ගමන් පුහුණු අනුකරණයක්. දැන් ඔයගොල්ලෝ දන්න ලංකාවෙත් තියෙනවා දැන් ගුවන් ගමන් පුහුණු ගුවන් යානයක් කොහොමද අරගෙන යන්නේ පයිලට් කෙනෙක්ව පුහුණු කරනකොට ඔය virtual system එක පාවිච්චි කරනවා. එයා හරියට නිකන් ගුවනේ යනවා වගේ අර දැනෙන්නේ. එයා ඒක ප්ලේන් එක ඒ කියන්නේ එයා නියමයක් විදිහට ක්‍රියා කරනවා වගේ මට පේනවා. නමුත් ඇත්ත වශයෙන්ම එයා ප්ලේන් එක කරා යනවා නෙමෙයි. ඊළඟට VR කණ්ණාඩි නැත්නම් virtual reality කණ්ණාඩි පාවිච්චි කරලා අපිට පුළුවන් අර 3D මේ ගේම්ස් කරන්න. අධ්‍යාපනික පාඩම් කරන්න. එහෙම උදාහරණක් තියෙනවා. ඒකක්. virtual reality කියන තාක්ෂණික වැඩි. ඒක මම 14 විදිහට දාලා තියෙන්නේ. 15 අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාල කලිනුත් මම කිව්වා high speed broadband networks කියන එක. ඒ කියන්නේ අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් කියන්නේ විශාල දත්ත ප්‍රමාණයක් ඉක්මනින් මාරු කරන්න ඉඩ හදන වේගවත් සහ විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතාවයක් නවීන මාධ්‍ය හා සංනිවේදනය සඳහා අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ එතන මතක තියාගන්න විශාල දත්ත ප්‍රමාණයක් ඉක්මනින් වේගයෙන් මාරු කරන්නට සලසන වේගවත් විශ්වාසදායක අන්තර්ජාල සිස්ටම් එකක්. දැන් දැනට බ්‍රෝඩ්බෑන්ඩ්ස් අපේ ලංකාවේ තියෙනවානේ. එතන අරමුණ සුමට ප්‍රවාහය අපිට බොහොම මේ සුමට ආකාරයෙන් අපිට මේ ප්‍රවාහය නැත්නම් ස්ට්‍රීම්ස් බලන්න පුළුවන් මාර්ගගත sannivedanaye ඒ කියන්නේ මේ අපි කරනවා වගේ අපි ඉන්ටර්නෙට් එක හරහා කරනවා වගේ ඒ වගේ මාර්ගගත sannivedanaye ඩිජිටල් සේවාවන් මේ ඔක්කොටම මේක පාවිච්චි කරනවා ෆයිබර් ඔප්ටික් කේබල් කියලා જાතියක් තියෙනවා 4G 5G වගේ ඒවා දැන් 4G නේ 5G ත් ඇවිල්ලා තියෙනවා ඒ ජංගම ජාල චන්ද්‍රිකා පද්ධති ඒ හරහා තමයි මේවා සපයන්නේ ලංකාව ගත්තොත් ලංකා SLT එක ශ්‍රී ලංකා ටෙලිකොම් ඩයලොග් ලංකා බෙල් වගේ දේවල් ඔය ෆයිබර් අන්තර්ජාලයෙන් සපයනවා ඊළඟ ශ්‍රී ලංකා ටෙලිකොම් සපයන 5G ජාලය අලුතෙන් පරීක්ෂාවට ලක් කරලා ඒක ලබා දෙන්න සූදානම් වෙනවා. හරිද? ඊට අමතරව ප්‍රමාදයෙන් තොර HD 4K වීඩියෝ ඔය HD 4K වීඩියෝ කියලා කියන්නේ ඕවා හැම එකම තේරුම් ගන්න ඕනේ නැහැ. ටීවී එකේ දෙයක් පෙන්වනවා නම් පුතේ 4K තාක්ෂණය ඕනේ. නෝමල් අපි බලනවා නම් HD තාක්ෂණයෙන් පුළුවන්. අපිට 4K වලින් බලන්නත් බෑ අපේ ස්ක්‍රීන් වල. මොකද ඒ තරම් ඒකේ මහ විශාල ප්‍රමාණයක් ඒ ක්වොලිටි එක මහ හොඳම ක්වොලිටි එකක්. ඒ නිසා ඔය සෝෂල් මීඩියා වල වීඩියෝ දාන ක්වොලිටි එකෙන් ටීවී වල කරන්න බෑ. ඒකට 4K ඕනේ. නිසා ඉන්නේ මේ වගේ සිස්ටම් එකක් තියෙනවා. ඉන්නේ ඒවා අයිති වෙන්නේ අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාල වලට. ඒක එක තාක්ෂණයක්. ඊළඟ ඩිජිටල් පටු විකාශන. පටු විකාශන කියන්නේ නැරෝ කියන එක. ඉස්සර බ්‍රෝඩ්බෑන්ඩ් තියෙන එක කියන්නේ විශාල පළල් පරාසය තියෙන දැන් පටු තැනකට ඇවිල්ලා කොහොමද උනේ කියලා බලමුකෝ. ඩිජිටල් පටු විකාශන කියන්නේ සාමාන්‍ය පොදු ජනතාවට නෙවෙයි නිශ්චිත ඉලක්කගත ප්‍රේක්ෂක පිරිසකට. ප්‍රේක්ෂක කියලා වචනට වඩා උතන හොඳයි ග්‍රාහක කියනවා නම් ග්‍රාහක පිරිසකට රේඩියෝ බහුමාධ්‍ය අන්තර්ගතයෙන් විකාශය කිරීම. ඒ කියන්නේ දැන් ඉස්සර අපිට මාධ්‍යකින් දෙයක් දුන්නාම ඔක්කොම බලන්න එපා. ඕන එක එපා එක ඔක්කොම දැන් එහෙම නෙමෙයි දැන් කෙලින්ම අදාළ ග්‍රාහකයා වෙතට ග්‍රාහක කණ්ඩායම් වෙතට අන්තර්ගතේ ඉලක්ක කරනවා. අන්න ඒකට කියනවා ඩිජිටල් පටු විකාශන කියලා. ඒ කියන්නේ කෙලින්ම පටු තැනකට යන්නේ. හරිද? සම්ප්‍රදායික මහා විකාශනය වගේ නෙමෙයි. සම්ප්‍රදායික ටීවී රේඩියෝ පත්තර වගේ නෙමෙයි. මේ සෝෂල් මීඩියා නිව් මීඩියා වලින් අවධානය යොමු කරන්න පුළුවන් අදාළ ග්‍රාහක කණ්ඩායමට විතරක්. කාන්තාවට විතරක්, ළමයින්ට විතරක්, ක්‍රීඩාවට විතරක්, ක්‍රිකට් වලට විතරක්. හරිද? අන්න ඒ විදිහට. විශේෂිත අන්තර්ජාල පහසුකම්. ඒක අරමුණු තෝරාගත් කණ්ඩායම් වෙත අභිරුචිකරණය කළ යාම කැමති. ඒගොල්ලොම කැමති. දේශීකරණේ ප්‍රාදේශීකරණේ වෙච්ච. ඒ කියන්නේ මහා එකක් ජාතික එකක් පටු වෙලා. එහෙම වෙච්ච තොරතුරු ලබා දෙන එක. එතෙන්දී නිශ්චිත ග්‍රාහකයන් වෙත තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. ඩිජිටල් සංඥා පාවිච්චි කරන ඒගොල්ලෝ විතර නගරයකට, ආයතනයකට, උත්සව ප්‍රදේශයකට එච්චරයි. උදාහරණයක්. අධ්‍යාපන වැඩසටහනක් විකාශය කරන බස් රථ පාසල් වල විශ්වවිද්‍යාල වල රේඩියෝ නාලිකා.
දැන් අධ්‍යාපන වැඩසටහනක් විකාශනය කරන බස් රථයක ඒ අධ්‍යාපන වැඩසටහන විතරක් සීමා වෙනවා ඒ වැඩේ. ඒ ස්කූල් බස් එකක් නා. ඒ පාසල් විශ්වවිද්‍යාලවල රේඩියෝ නාලිකා තියෙන ඒගොල්ලන්ට ඕන එක විතරයි යන්නේ. ගුවන් තොටුපොළ හෝ සාප්පු සංකීර්ණවල තියෙන රේඩියෝ ජාල ඒකට අදාළ ඒවා විතරයි යන්නේ. ගම්මානවල තියෙන ඩිජිටල් ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයේ ප්‍රජාවට අයිති ගුවන් විදුලි වැඩසටහන් විතරයි යන්නේ. අන්න ඒවා. ඩිජිටල් පටු විකාශන රේඩියෝ කියන්නේ ඒකයි. ඊළඟ සංවේදක ජාල. ඒ කියන්නේ සෙන්සර්ස් කියන එක. සංවේදක ජාලයක් කියන්නේ පරිසරය පිළිබඳ දත්ත රැස් කළ බෙදා ගන්න සංවේදක ලෙස හඳුන්වන කුඩා අඩු බැලති උපාංග රාශියකින් සමන්විත පද්ධතියක්. මොනවාරි සිස්ටම් එකක්. හැබැයි ඒකේ සෙන්සර්ස් ක්‍රියාත්මක වෙනවා අපිට මේ පරිසරයේ දත්ත රැස් කරන්න. මේක අරමුණු උෂ්ණත්වය ගැන දැනගන්න, ශබ්දය ගැන, චලිතය ගැන, පරිසර දූෂණය වෙනත් දූෂණයන් ගැන, භෞතික වූ පාරිසරික තත්ත්වයන් ගැන ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන් ඔය සෙන්සර්ස් ජාලවලින්. ඒක සංවේදක නැත්නම් සෙන්සර්ස් එකිනෙක සමග රැහන් රහිතව වයර්ලස් විදිහට සම්බන්ධ කරලා සංනිවේදනය කරනවා. ඒකෙම විශ්ලේෂණය කරගන්නවා. මධ්‍යම පද්ධතියක එක තැනකට ඒ දත්ත ටික ඔක්කොම යවනවා. දැන් උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකා පුරා වර්ෂාපත නිරීක්ෂණය කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ওই සිස්ටම් එකට. පස්සේ තෙතමනේ බලලා ස්මාර්ට් කෘෂිකාර්මික සංවේදක. මම උඩ ඉස්සෙල්ලා ස්මාර්ට් කෘෂිකාර්මික කියන උඩින් කිව්වනේ. ඊළඟට ගම් වතුර නායම් ගැන කලින් දැනගන්න. මේ ඔක්කොම අර වගේ සංවේදක ජාල වලින් දැනගන්න සිස්ටම් එකක් තියෙනවා. ඒකත් තාක්ෂණික ප්‍රවණතාවය. දැල් ජාල. දැල් ජාල කියලකොම් ටිකක් එහා එකක්. මෙස් කියන එක දැල් ජාලයක් කියන්නේ එක උපාංගයක්. නැත්නම් එක නෝඩයක් කියලා අපි කියන නෝඩ් කියලා જાතියක්. තවත් නෝඩයන් කීපයකට ඍජුවම සම්බන්ධ වීමක්. මම නෝඩේ කියන එක පල්ලෙන් කියන්නම්. ඒක ජාල ව්‍යුහයක්. දත්ත එක මධ්‍යම මාර්ගයක් ඔස්සේ පමණක් යන්නේ නැතුව බොහෝ මාර්ග හරහා ගමන් කරන ජාලයක් විදියට. යටින් කියනවා මේ නෝඩයක් කියන්නේ sannivedana හෝ පරිගණක ජාලයක් තුල sannivedana ජාලයක් හෝ පරිගණක ජාලයක් තුල දත්ත යවන්න, දත්ත ලබා ගන්න, දත්ත සකස් කරන්න ඕනම සම්බන්ධතා ලක්ෂයක් හෝ උපාංගයක්. ඒ කියන්නේ යම්කිසි ස්ථානයක සම්බන්ධතාවයක් ස්ථානයකට කේන්ද්‍ර කිරීමක් හෝ උපාංගයක් තමයි නෝඩයක් කියන්නේ. එතකොට එක නෝඩයක් නෙමෙයි නෝඩ ගණනාවකින්ම දත්ත හුමාරු වෙනවා. එන්නේ ඒකට තමයි දැල් ජාල කියන්නේ. අන්තර්ජාලය සම්බන්ධ පරිගණකයක් ජංගම දුරකථනයක් රවුටරයක්. රවුටරය කියන්නේ නෝඩයක්. රවුටරය කියන එක දැන් ඒ රවුටරය කියලා කියන්නේ දැන් එක නෝඩයක්. ඒක හරහා එක දත්ත යනවා එනවා. තවත් එකක් පාවිච්චි කරන තව රවුටරයක් තවත් එකක්. ඒ ඔක්කොම ටික එක තැනකට ගොනු වෙන්නත් පුළුවන්. ඒක දැල් ජාල කියලා කියනවා. යටින් කියනවා දැල් ජාලවල අරමුණ එක් නෝඩයක් අසමත් වුණොත් දැන් අපි කියමු එක රවුටරයක් අසමත් වුණා අනිත් රවුටරෙන් අපිට යන්න පුළුවන් ඉන්ටර්නෙට්. අන්න ඒ වගේ එකක්. අකණ්ඩව අපිට මැපේ වැඩේ කරගෙන යන්න පුළුවන්. නම්‍යශීලී sannivedana system එකක්. දුර්වල යටිතල පහසුකම් තියෙනවා යම්කිසි තැනක ඒ කියන්නේ ඉන්ටර්නෙට් අඩු වැඩි වෙනවා වරම තියෙනවනේ. ඒකට වඩාත් සුදුසු වෙනවා ඒ වගේ දැල් ජාල පාවිච්චි කරන එක. එතකොට ඒක හරි. අපිට එකකින් බැරි අනිත් එකකින් පුළුවන්. මේකෙදි දත්ත එක් උපාංගයකින් තවත් උපාංගයකට එහි ගමනාන්තයට ළඟාවන තෙක් ගමන් කරයි. ඒ කියන්නේ අපිට උපාංග ගොඩක් තියෙනවනේ. ඒ කොහොම හරි ඒක අවසානයේ දක්වා යනවා. දැන් උදාහරණයක් කියනවා ජංගම කුළුණු අසමත් වෙනවනේ. දැන් ওই තියෙනවනේ මේ සමහර ටවර්ස් ගහලා ජංගම දුරකථන වලට ඒ ඩයලොග් වල වෙන්න පුළුවන්, SLT වෙන්න පුළුවන්, රූපවාහිනී වෙන්න පුළුවන් කුළුණු තියෙනවනේ. ඒක අසමත් වුණොත් හදිසි sannivedanaya කරන්න මේ වගේ ජාල පද්ධති පාවිච්චි කරනවා. ඔය කියන්නේ දැල් ජාල ක්‍රමය. ඒතකොට ඒකෙන් කරන්න පුළුවන්. ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජා Wi-Fi බෙදා හැරීමේ ජාල. මේ Wi-Fi බෙදා හැරීමේ ජාල පාවිච්චි කරලා පස්සේ කොහෙන් හරි කමන ඉන්ටර්නෙට් එක ලබා ගන්න. ස්මාර්ට් සිටි. ඒ කියන්නේ නගරවල ආලෝකකරණය නිරීක්ෂණය කරන ඔය වගේ සිස්ටම් පාවිච්චි කරනවා කියලා කියනවා. ඒක විශේෂ තාක්ෂණයක්. හරිද? ඊට පස්සේ තව තාක්ෂණික ක්‍රමයක් කියනවා බහුමාධ්‍ය විකාශන. කියන මල්ටිමීඩියා බ්‍රෝඩ්කාස්ටිං කියලා කියන්නේ බහුමාධ්‍ය විකාශය කියලා කියන්නේ විවිධ වේදිකා විවිධ ප්ලැට්ෆෝම් සරහා එකවර විශාල පරිශීලකයන් සංඛ්‍යාවකට ශබ්දය, රූපය, දත්ත වගේ දේවල් යවන එක. ඒක අරමුණ ඩිජිටල් අන්තර්ගතයන් ඒකේ රූපවාහිනී ගුවන්විදුලි අන්තර්ජාල ප්‍රවාහය හරහා ඩිජිටල් අන්තර්ගතයන් මහජනතාවට කාර්යක්ෂම දෙන එක. බහුමාධ්‍ය පැත්තේ. බහුමාධ්‍ය ආකෘති එකවර විකාශනය කරන්නේ චන්ද්‍රිකා ඩිජිටල් ජංගම ජාල